හා යාළුවනේ මම හිතනවා ඔයගොල්ලෝ ඔක්කොම හොඳින් ඇති කියලා. මම පොඩ්ඩක් එළියට ඇවිල්ලා කෝපි එකක් බොන ගමන් මට හිතුණා මගේ තියෙන අත්දැකීම් පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න කියලා. සහ මට වමනා වෙලා තියෙනවා යම් පුද්ගලයෙකුට විශේෂ ස්තුතියක් කරන්න. මොකද මම දැන් ඉන්නේ පෘතුගාල්. මම මෙතනට එන්න මේ වැඩ ටික කරගන්න පහසුවෙන් සහ ඉක්මනට මේ වැඩ ටික කරගන්න මට උදව් වෙච්ච එක්කෙනෙක් ඉන්නවා. එතකොට මම ඒ නම පස්සේ කියන්නම්. මට ඊට වැඩි උමනා කරලා තිබුණේ ඔයගොල්ලන්ට කියන්න. ඔයගොල්ලන්ට පේනවත් ඇති. පොඩ්ඩක් මම දැන් මෙතන ඉඳගෙන කෝපි එකක් අරගෙන බොහොම සැහැල්ලුවෙන් මෙතන මේ පරිසරය විඳින ගමන් ඉන්නවා. එතකොට මේක මම හිතනවා ඔයගොල්ලන්ටත් ගන්න පුළුවන් නම් හොඳ දෙයක් කියලා. පුළුවන් නම් නෙමෙයි පුළුවන්. ඒක මම කරගත්තේ කොහොමද කියන එක මම පොඩ්ඩක් ඕගොල්ලන්ට කියන්න හැදුවේ. මොකද ඒක ඕගොල්ලන්ට උදව්වක් වෙයි කියලා. අනිවාර්යෙන් උදව්වක් වෙනවා ඕගොල්ලන්ට. එතකොට මම මෙතන කියන්නම්කො මම කොහොමද කියලා මේක පටන් ගත්තේ. මට මේක 2023 මම එතකොට ඉන්ටර්නෙට් එක බලනකොට මෙහෙම D7 වීසා කියලා එකක් මට දැනගන්න පුළුවන් වුණා. හැබැයි මම ඒ වෙලාවේ ගොඩාක් උත්සාහ කරා මේක මට සක්සස් කරගන්න කෙනෙක්ව හොයාගන්න. ඊට පස්සේ මම මුලින්ම තනියෙන් මහන්සි වුණා. ඊට පස්සේ එහෙම කරලා මට තේරුණා මේක තනියෙන් කරගන්න බැරි වැඩක් කියලා. ඊට පස්සේ කොහොම හරි ඒක මගේ අතින් හිමීට පොඩ්ඩක් පල්ලෙහාට ගියා. ඊට පස්සේ මම ඔහොම ඉන්නකොට මගේ වයිෆ් මාස්ටර්ස් වලට ගිහිල්ලා හිටියා හංගේරියා. එතනදී එයාට හම්බ වෙලා තිබුණා මිස්ටර් චන්දන කියලා එක්කෙනෙක්. ඔන්න ඔතනින් තමයි මම මේක පටන් ගත්තේ. එතකොට මගේ අර කාලයක් තිබ්බ සිහිනය මට තේරුණා මට දැන් තමයි මේක කරගන්න පුළුවන් කියන එක. ඊට පස්සේ එතෙන්දී මම කතා කරලා ඉවරලා මං කලබල වුණේ නැහැ. පොත අපි පොඩ්ඩක් හොයලා බලන එක හොඳයිනේ. අපි සල්ලි වියදම් කරලා මේ වගේ වැඩක් කරනකොට පොඩ්ඩක් ඕගොල්ලොත් හොයලා බලන්න, අපිත් හොයලා බලන එක හොඳයි. එතෙන්දී මට විශ්වාසයක් ඇති වුණා. මට මේ දේ මේ මිස්ටර් චන්දනත් එක්ක කරගන්න පුළුවන් කියන එක. සහ මට දැනුණා එයාට මේ ගැන දැනුමක් තියෙනවා සහ අත්දැකීමක් තියෙනවා කියන. මොකද මට ඉස්සෙල්ලා මෙතෙන්ට මේ වීසා එකෙන් ඇවිල්ලා තියෙනවා මිස්ටර් චන්දන හරහා ගොඩක් අය. ඊට පස්සේ එම ඉන්නකොට මම කොහොම හරි ඒගොල්ලන්වත් සම්බන්ධ කරගත්තා. මම ඊට පස්සේ වීඩියෝස් බැලුවා. එතකොට ඊට පස්සේ මට තේරුණ දෙයක් තමයි මේක මිස්ටර් චන්දනත් එක්ක ක්‍රමානුකූලව ඒ කියන දේවල් එක්ක ඒ ටිකත් අපි හදාගෙන අපිට කියන්නේ මට මේක කරගන්න පුළුවන් දෙයක් කියලා මට ලොකු විශ්වාසයක් ඇති වුණා. ඒ විශ්වාසය ගොඩනගා ගත්තා. ඊට පස්සේ මම කතා කරගෙන මට එතකොට මිස්ටර් චන්දන කිව්වා ඕන කරන ඩොකියුමන්ට් ඔක්කොම මට කිව්වා. මම එතකොට ඒවා පැහැදිලිව මම ඒවා ඔක්කොම හදාගත්තා. ඒ හදාගෙන ඉවර වෙලා මට ලොකු කාලයක් ගත වුණේ නැහැ. අපි ওই විදිහට කතා කර ඉන්නකොට එක දවසක් මට මිස්ටර් චන්දන කතා කරලා කිව්වා ඉන්දියා අපොයින්ට්මන්ට් ඕපන් වෙලා තියෙන්නේ. අපොයින්ට්මන්ට් එකක් අපි ගමුද කියලා. පස්සේ මම ඉතින් මට ලොකු ගාණක් ගියෙත් නැහැ එකපාරටනේ. මම කොහා අපි ඒක එහෙම කරමු කියලා. එතෙන්දී අපොයින්ට්මන්ට් එක මට අරගෙන තිබුණා. ඊට පස්සේ මිස්ටර් චන්දනගේ රික්වයර්මන්ට් ඩොකියුමන්ට් ඔක්කොම මම ඒව ඔක්කොම හදාගත්තා. හදාගෙන ඉවරලා ඊට පස්සේ අපොයින්ට්මන්ට් එකට ඉන්දියාවේ ගියා. ගිහිල්ලා එතනත් මිස්ටර් චන්දන කිව්වා කරන්න ඕන විදිහ සහ ඒ තැනේ ස්වභාවය පවා මට කියලා තිබුණා. කරන්න ඕන නම් මොකක්ද කියන එක. ඒ නිසා මට ලොකු අපහසුයක් වුණේ නැහැ.
ඒ වගේ කෙනෙක් අර ඒ විදිහට මට කියලා තිබුණා. මොකද අපිට අත්දැකීමක් තිබුණේ නැහැ ඉන්දියාවේ ගිහිල්ලා මේක කරලා. අර ඒ ගයිඩ්ලයින් එක නිසා මට ඒ තැන්වලදී මාව අපහසුතාවයකටපත් වුණේ. මට ඒකයි වටින්නේ. එතෙන්දී ඊට පස්සේ ගියා මම මේගොල්ලන්ට පොඩ්ඩක් ඉක්මනට කියන්නම් මේක. එතෙන්ට ගිහිල්ලා ඒ ඔක්කොම ඩොකියුමන්ට් සබ්මිට් කරලා අපි ආවා. ඇවිල්ලා මේ එතකොට ඉතින් මට ෆයර් කම්පැනි එකක් තියෙනවා. සමහර බිස්නස් තියෙනවා. ඒවත් එක්ක මම සුපුරුදු පරිදි මගේ වැඩ ටික කරගෙන ගියා. මොකද මට ඊට පස්සේ මට කරන්න කියලා දෙයක් තිබුණේ නැහැ. එයා ඔක්කොම බාර අරගෙන එතකොට එයා ඒ ටික කරගෙන යනවා. මම සුපුරුදු විදිහට ආයෙත් මගේ බිස්නස් එක කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට මාස මට ඇත්තටම 3යි. මගේ මතක හැටියට මාස 3යි දවස් 14ක් වගේ තමයි ගත වුණේ. මට මේල් එකක් ආවා. එතන පොඩ්ඩක් ආපු මේල් එක ආවේ ඒකේ තිබුණා මට ඒ කියන්නේ මගේ පැසිව් ඉන්කම් එක ඒගොල්ලන්ට පැහැදිලි මදි කියන එක. හරි. ඊට පස්සේ ඒ වෙලාවේ පොඩි කලබලයකුත් මගේ වුණා. ඒ වුණාට මම ඔය ඊට පස්සේ මිස්ටර් චන්ද්‍රන්ට කතා කරා. එයා කිව්වා කලබල වෙන්න එපා. ඕක කරගන්න පුළුවන් දෙයක් කියලා. මට කොහොමත් හැමතිස්සෙම විශ්වාසයක් තිබුණා මිස්ටර් චන්ද්‍රන්ට ඒක කරන්න පුළුවන් කියලා. මොකද එයා කතා කරන විදිහට එයා ලොකු කොන්ෆිඩන්ට් එකකින් කතා කරන්නේ. එයාට පුළුවන් කියන තැන. එයා දන්නවා එයාට පුළුවන් කියලා. එතකොට එයා විශ්වාසය මට ඇති කරා. ඊට පස්සේ මම මිස්ටර් චන්දනගේ විශේෂත්වයක් දැක්ක ඇත්තටම එතෙන්දී. එතෙන්ට වෙනකන් සාමාන්‍ය විදිහට අපි මේ ටික කරගෙන ආවා. එතන එයා කවර් ලෙටර් එකක් හැදුවා මේ. ඒක අපි හිතන විදිහ එකක් නෙමෙයි. අනේ එතන තමයි ස්පෙෂල් කියන්නේ. කියන්නේ සාමාන්‍ය විදිහට කරගෙන යන එක නෙමෙයි මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්නේ විදිහට ඒකට පිළිතුරක් හොයන එක තමයි මම දැකපු ලොකුම විශේෂත්වය. මොකද ඒක නැති වුණා නම් මම අද කොහොමත් මෙතන නෑනේ. ඒ නිසා එතෙන්දි මම ඒක පොඩ්ඩක් එයා කොහොමත් මොන දේ දුන්නත් මට කියවලා බලලා ඒ ටික කරන්න කියලා තමයි දෙන්නේ. ඊට පස්සේ ඒකෙදි මම කියවලා බැලුවා. ඒක අපි හිතන්නේ නැති පැත්තක් ඒකේ තිබුණා. ඒකේ නිසා මම ඒක කියවලා බලලා එතකොට මට පොඩි විශ්වාසයක් ඇති වුණා මේ කවර් ලෙටර් එකට මට මේ වීසා එක හම්බ වෙයි කියන එක. මොකද හේතුව වීසා ඔෆිසර්ටවත් ඒ කවර් ලෙටර් එකේ තිබුණ විදිහට වීසා ඔෆිසර්ටවත් මේක පැසිව් ඉන්කම් එක අපහැදිලි කියලා නැවත කියන්න විදිහක් නැහැ. ඒ කියන්නේ වීසා ඔෆිසර්ටවත් කිසිම සමාවක් නැහැ ඒක දැක්කහම. එහෙමනම් එයා නීති විරෝධී වැඩක් කරන්න ඕන. එහෙම කරන්නේ නැහැ නේ මේ රටවල් වල. මට කියන්න ඕන එකම දේ තමයි මර මිස්ටර් චන්දනගේ ස්පෙෂල් කියන එක දැක්කේ එතෙන්දී. මොකද ඒක තමයි ඇත්තටම වටින්නේ. මොකක් හරි දෙයක් වුණාම ඒකට අවශ්‍ය පිළිතුරක් එයා ළඟ තියෙනවා කියන එක මම කියන්න ඕන අනිවාර්යයෙන්. ඊට පස්සේ කොහොම හරි කවර් ලෙටර් එකත් එක්ක මං ආයි DHL කරා. එහෙම කරලා මං ඇත්තටම කියන්න ඕන මේ මගේ වාසනාවකුත් තිබුණාද කියලාත් මට පොඩි සැකයක් තියෙනවා. මට සති 3යි වීසා එක සක්සස් කියලා මේල් එකක් ආවා. එතකොට ඕගොල්ලන්ට පොඩ්ඩක් තේරෙන්නේ නැති මේ දේ කරනකොට මේකට සුදුසු කෙනෙක් කවුද කියන එක. මම මේ දේවල් කියන්නේ මම මෙතෙන්ට ඇවිල්ලා මම මුලින් කිව්වා වගේ මම දැන් මේ පරිසරය විඳිනවා. මෙහෙම රස කෝපි එකක් දැන් මම මෙතන ඉඳගෙන බොනවා. එතකොට මෙතන ලොකු සැහැල්ලුවක් තියෙනවා. අපිට මේ රටට ඇවිල්ලා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, රැකියාවක් වෙන්න පුළුවන්. ඒ නිදහස තියෙනවා. මේවා මිනිස්සු හොඳයි. නිසා ඔයගොල්ලන්ටත් මේක ගන්න පුළුවන්. එහෙම මොකක් හරි අදහසක් ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් පොඩ්ඩක් උනන්දු වෙලා
මේ මම ආපු විදිහට මේ ගමන ඕගොල්ලන්ට එන්න පුළුවන්. එතකොට මම මේ විඳින සැහැල්ලුව ඕගොල්ලන්ටත් විඳින්න පුළුවන්. මට ලොකුවටම කියන්න උවමනා වෙලා තිබුණේ මම ලබා ගත්ත දේ තව කෙනෙක් ලබා ගන්නවට මම කැමතියි. ඒ නිසා තමයි මට කියන්න උවමනා වෙලා තිබුණේ මෙහෙම එකක් තියෙනවා මේ වගේ වැඩක් කරන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාව ලබා ගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඊට පස්සේ මම දැන් මේ චන්දන මාත් එක්ක ඉන්නවා. මට තව ඉස්සරහටත් වැඩ ටිකක් තියෙනවා. මම මෙහෙට ආවට පස්සෙත් ඉතුරු වැඩ ටික කරගන්නත් මිස් චන්දන මට ඒ ටික අපිට මට කරලා දුන්නා. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකටත් ඒ විදිහටම කෙරෙනවා. ඒතකොට මෙහෙට ආවට පස්සෙත් ඕගොල්ලන්ට මෙහෙ කරන්න ඕන වැඩ ටිකත් ඒ ටිකත් ඒ විදිහටම කෙරෙනවා. ඒ කියන්නේ මට හිතෙනවා ඕගොල්ලෝ මිස් චන්දනත් එක්ක ගමනක් ආවොත් මම වගේ සැහැල්ලුවෙන් මෙතන ඉඳී කියලා.